බඩ පේනනම් දැන් තමා පේති තාම guys කොහොමද ඔයාලට අවුරුදු දවසේ vlog එකක් කරන්න හිතුණා. අද ඉතින් 13 වෙනිදා. අද දවසේ භාගයම ගෙවිලා තියෙන දැන් වෙලාව 5:50යි. ඉතින් අද උදේවරුව ගෙවුණා කියන්නේ මෙහෙමයි. අපේ අම්මලා මිනිවංගොඩ ගිහිල්ලා ඔය කැවිලි හදන්න ಜಾති බඩු මේ කැවිලි ಜಾති හදන්න බඩුයි. තව ගෙදරට අවශ්‍ය බඩු ටිකකුයි අනම්මනම් අරගෙන ආවා. ඒත් එක්කම තව ආයමත් අපල ගිහලා පිටි කොටාගෙන ආවා. ඊට පස්සේ ආයමත් ඔහම බඩු ගෙනල්ලා දාලා පස්සේ මම බල දෙන්න නෑවුවා. ඉතින් එහෙම තමයි අපේ උදේ වරුව ගෙවුනේ. දවල් වරුව ඒකට මම බල දෙන්න ආවා 4ට විතර. මම අපි බලමු මගේ අද දවසේ පස්සේ ගෙවෙන ටිකයි මගේ 14 වෙනි දවසේ ගෙවෙන විදිහයි. බලාගෙන ඉන්න ස්කිප් කරන්න නැතුව ඉවර වෙනකම්ම. Hello, kau ni. Hello, my cute Lily. Pergi balam bala. Ya. Boleh wage vidino. Ahare nang komat midula tugal tamai tibune. Me ada pisu. Me tamai manga tugal dami de. Inda. ලස්සන ඩිසයින් එක තමයි මම මේ මිදුලට ගෑවේ. වොෂ්රූම් එකත් අස් කළා. අයියෝ. වසයි. 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 පිටිපස්සට තුගල දාමු. මෙහෙනම් ඉද්දමල් පිරීලා ගයිස්. වෙලාවක මාත් එක්ක අපේ වත්තවටේ රවුමක් යන්කෝ. ඇත්තටම ගයිස් මේ මම මේ කරන වැඩ අපේ අම්ම කරන්න කියලා දෙන වැඩ නෙවෙයි. ඇත්තටම මම බලෙන්දම මේ වැඩ පටව ගන්නේ. ඉතින් මං හරි ආසයි වැඩ කරගෙන ඉන්න. අපේ අම්මට උදව් කරගෙන වැඩ කරන්න මං හරි ආසයි. හැමෝම එකතු වෙලා වැඩ කරනට ගොඩාක් ආසයි. ශෙලී ලස්සන බලන්නක මේ කෙල්ලගේ ලොකුකම කෝ අපේ ලිලි කොහෙද මේ යන්නේ අනේ හරි ෂෝයි මම බලන්න නේ ඔයාලා නාවුව විතරලා ඔයාලා මොකද මේ පස් ගාගෙන බලන්න දත් මැදලා කො බලන්න බලාගෙන ඉන්නේ යාළුවන්ට පෙන්නන්න ඔයාලගේ දත් බලන්න දත් මැදලා ලස්සන ඔයාලා දිහා බලාගෙන ඉන්නේ යාළුවන්ට ඔයාලගේ දත් පෙන්නන්න මඩ පුඩත් මේ බලන්න සුදුම සුදුයි බලන්න අපේ ෂෙලී වගේ මෙයාගේ දත් ටිකක් සුදුයි මේ බලන්න කො පෙන්නන්න ලොකුකම
දැන් හිතනවා ඇති මේ කෙල්ලන්නම් පිස්සු වීඩියෝ එක පුරාම බලලා දෙනවා පෙන්න ඉන්නවයි කියලා. අනේ නෑනේ මට ඉතින් කරන්න දෙයක්වත් නෑනේ. මගේ වීඩියෝ එකේ ඔයාලා දවසක් පෙන්නොත් ඒ දවසෙන් භාගෙම මං ඉන්නේ බලලා දෙන්නත් එක්ක. අපේ ෂෙලිට ලිලි නැතුව බෑ. ලිලිට වණයක් වෙලා තියෙන දැන් ෂෙලිව. ලිලි වඩේනේ අපේ ලිලි තනියමනේ චූටි කාලේ ඉඳලා හිටියේ. ආසෙ නෑ. පුරුදු නෑ ෂෙලිත් එක්ක ඉන්න. ලිලිට මාස 8ේදී විතර නෑ අවුරුද්දකදී විතර තමයි අපේ ෂෙලී ගෙනාවේ. බලන්න බලාගෙන ඉන්න යාළුවන්ට ඔයාගේ දතත් පේන්න මේ කොටේ පස් මොකද්ද මේ කටට කරගෙන තියෙන්නේ කටේ පස් බලන්න මේ පිරිසිදුට සුද්දා වගේ ඉන්න මේ අක්කි තමයි අක්කි මොංගලී වගේ පස් කකා ඉන්නවා පස් ඉඹිනවා මේ පේනවනේ කටේ ගෑවෙන්නේ නැතුවේ මේ පේනවනේ අතර මේ පස් කන්නේ මෙයාලා කට තියාගෙන ඉඳි දත්වල වදිනවා මම මෙයාලත් එක්ක තමයි දවස ගෙවන්නේ ඉතින් වැඩක් කරානේ දැන් මං ටක් ගාලා නාලා එන්න ඉතින් දැන් වෙලාව පහු වෙලා තියෙන්නේ 6යි කාලයි වෙලාව ඉතින් හවසට නාන්න හොඳ නැහැ කමක් නැහැ පරණ අවුරුදු නාන්න මෙපැයි මං ටක් ගාලා නාලා එන්න කට්ටිය ලෑස්ති වෙනවා කැවුම් එහෙම හදන්න. ඉතින් මම හදන වෙලාවට වීඩියෝ එකක් අරන් එන්නම්. එතකම් මම ඊයේ කරපු වීඩියෝ එක. ඒ කියන්නේ මගේ shopping vlog එක මම edit කරනවා. ඉතින් මම ඒක edit කරලා මේ වීඩියෝ එකට කලින් දාන්න එපා. ඉතින් ඒක නිසා මම එහෙනම් ඒ අතර මේ වීඩියෝ එක edit කරලා එන්නම්. අපේ ඉතින් තාම වැඩ ඉවර නැහැ. තාම අපේ අම්මලා කැවිලි ටික හදන ගමන් තමයි ඉන්නේ. අපි යන්න පොඩක් ඒ පැත්තට. ඒ ආසේ යාළුවනේ අපේ ෂෙරීට අමාරු වෙලා ඉතින් අපි කරපු වැඩේ පැනඩෝල් දීලා චීස් දුන්නා. එයාපත් කන්නේ නැහැ. දැන් නම් යාට චුට්ටක් විතර අඩුයි. දැන් ඉතින් යාගාවින් ටිකක් ඉන්නවා නිදා ගන්න කියලා තමයි හොඳට ආවේ. ඒත් ඉතින් බලස්නිපලා ඉතින් කාටද නිින්ද යන්නේ මට නම් නිින්ද යන්න තියාගියේ. කෙලින් හිටගෙන ඉන්නත් බෑ වගේ. එච්චරට නිකන් අමාරුයි බලන්න මොන හරි වුණා කිව්වා. දැන් තියලා කොට්ටයක් තියලා අදලා තියෙන්නේ එයා දැන් ඉඳි. දොයික. දැන් එයාට මේ ෆෝන් එකෙන් බඩ දානවා. එතකොට හරියයිනේ. Namasami ariswanang patavippabasan ayajya kuttavi ෂෙලිට දැන් ප්‍රශ්නයක් නෑ. එයාට බණෙමුවන් පස්සේ පොඩක් හොඳ වෙලා. ඉතින් එයා දැන් සාල්ට වෙලා ඉන්නවා. ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඉතින් දැන් වෙලාව 12:19යි 12:20යි. ඉතින් දැන් අපි දාවන්න ඕනේ. ඊට කලින් අපේ අම්මට තේටි බහක් ඇවිත්නේ. ඉතින් අපි පොටි ටයිම් එකක් ගන්නමයි දැන් යන්නේ. එහෙනම් මගේ ඇස් එකේ නිදි මත. හැබැයි තව පැය 3කින් ආයෙමත් නැගිටින්න ඕනේ. මොකද කිරි උතුරන්න තියෙන නිසා. ඉතින් අපි ආයෙ හම්බෙමු ඒ වෙලාවට. ලායන ini dan peno hatarai bidang kiri keluarga main nih
කිරි තිතිරුවා දැන් අපි කිරි බත් හදන්න අපි යන්නේ. යන්න අපි නිලාකුර පත්තු කරමු. ඉතින් රෑ 12ට පත්තු කරන්න බැරි වුණා. ඒක නිසා දැන් කරමු. රෑ 12ට පත්තු කරන්න බැරි වුණේ මොකුත් නෙමෙයි. වල තිබුණ නිදිමත විතරයි ඔළුවේ. ඉතින් ඒක නිසා නිලාකුරු දියා මොකවත් මේ කරගන්න බැරි වුණා. අපි අර හදන්න ඕන කැවිලි ජාති ටික හදලා වෙන නිදාගත්තා. 10ක් තියෙනවා guys. 10 මං ගන්නවා. Wow! Oh my goodness. පිටින් මේක කකුල්ල ගෑවෙන්නේ නැති වෙන්න ඔයගේ ගහක් අස්සට දාමු. ඔන්න guys දැන් වෙලාව හරියටම 6:44යි. ඉතින් දැන් තමයි ආහාර අනුභව කරන්න තියෙන්නේ. වැඩ අල්ලන්න තියෙන්නේ, ගණදෙන කරන්න තියෙන්නේ. ඉතින් දැන් මම අපේ අම්ම ගෙනල්ලා කිරිබත් කටකටකටමට කැව්වා. ඉතින් මම තමයි අර 4:45ට හැරිය පාර අපේ අක්කා නම් නිදියලත් හැරිය ආය පාරක්. දැන් තමයි ඔන්න ගෑස් කරා අස්කලා අතු ගාලා දාලා දැන් පොඩක් මිදුලා අතු ගන්න කියලා තමයි හැදුවේ. ඊට කලින් වොෂ් එකක් දාගෙන එන්න තමයි බැලුවේ. දෙකෙන් එකක් කරලාම ඉන්නවා. එක මිදුලා අතු ගාලා වොෂ් එකක් දානවා. Together. දැන් මිදුලා අස්කරානේ. දැන් ඉක්මනට වොෂ් එකක් දාලා හම්බෙන්න. හොදලා ආවා. ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳලා දැන් තමයි පහන තියන්න යන්නේ. ගයිස් උදේ පාන්දර මට පහන තියන්න බැරි වුණා. ඉතින් ඒක නිසා දැන් තමයි පහන තියන්න යන්නේ. සෝරි පහන තියන්න බැරි වෙච්ච එකට පරක් වුණ එකට. ඉතින් අපි යන් ඉක්මනට පහන තියන්න. මට යාළුවන්ගෙන් හම්බෙච්ච වෙසක් කාඩ්. එතකොට මං කඩෙන් ගත්ත වෙසක් කාඩ් වගේ දේවල් මං ගොඩාක් එකතු කරලා තියාගෙන හිටියා. ඉතින් මංගල් බර්ඩේ ඔකට මේ ඕක ඇතුළේ වෙසක් කාඩ් ටික වටේට ගහලා තිබුණා. ගහලා තිබ්බන් පස්සේ කොයි වෙලේක හරි මේ ගැලවිලා ඇතිනේ. ගැලවිලා ඒක ඇතුළේ වැටිලා දැන් ඒ ටික ඇම්බරිලා. ඉතින් ඒ ටික අස් කරන්න ඕනේ. මං කරපු වැඩේ ඒ ටික ලස්සනට තමයි දිගෑරලා ඇලෙව්වා පහු එකක් වැටලා තිබුණා. ඊට පස්සේ දැන් මං ඒක අලවලා පහු ගැහුවා. දැන් ඒක හිටේ නැත්තම් මම තව චුට්ටකින් ඒ ටික ගලවලා අයින් කරනවා. අයින් කළා තියා ගන්නවා නම් ඉතින් විසික් කරන්න බෑනේ. අවුරුදු 3ක් විතර එකතු කරගත්ත ඒවා නේද? ඉතින් අපි තාම ආහාර අනුභව කරන්නේ නැහැ. ඒවල් සේරටම පරක් වුණා. ගෙවල් අස් කළා සේරම කරා වැඩාලන වෙලාවේ ගනුදෙනු කළා. එතකොට ඒ ටික කරගෙන යද්දි ආහාර අනුභව එක පරක් වුණා. ඉතින් ටක් ගාලා පහන තියලා ටක් ගාලා දැන් කන්න තමයි යන්නේ. කමු එහෙනම්. අපේ ෂෙලීට ලිලිට අපේ අම්මා ආදරෙන් කැව්වා. ආහාර අනුභවය කළා.
අපි ප්ලේට් වලට දාගෙන කෑවේ නැතුණාට අපේ අම්මා ඇවිල්ලා අපිට කැව්වා. අපේ බල්ල දෙනටත් අපේම කැව්වා. කොහෙද ලිලි ඉරින් ගන්නෙ? ඉලි මෙහෙන්න. බඩ පෙන්නන. guys බලන්න අපේ පොණ්ඩ එකේ නෙළුම් මල් දෙකක් පිපිලා වගේම මේක ඇතුලේ මාළු පිරීලා. මේ පොණ්ඩ එක guys අපි ගිය සතියේ ඉරිදා අස් කරා ක්ලීන් කරා මේක ඇතුලේ උල්පතක් තියෙනවා. ඒකෙන් වතුර ආයෙ මතු වෙනවා. දැන් අපි අයින් කරන වතුර ටික ආයෙ පිරුණා. මේ ඉතින් අයින් කළා අන්තිම වෙනකම් අයින් කරාම ආයෙම පිරිලා උඩට ආවා. ඉතින් ඒක නිසා වැඩේ අතහැරියා. ඉතින් මේ පිරිච්ච වතුර තමයි දැන් තියෙන්නේ. ආයෙ තස් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. තස් කරට වැඩක් නැහැ. ඒ විදිහටම ඒ උල්පතෙන් වතුර උනනවා. ඒ අවුරුදු මේසෙ පෙන්නන්නද guys? මේ තියෙන්නේ අපේ අවුරුදු මේසේ. බලන්න guys ලස්සනද? අපි දැන් ප්ලේට් එකකට බෙදාගමු. දැන් තමයි කාලේ ඉවරුනේ බඩත් පුල් කෑවාද ගොඩාක්. දැන් මම ඉස්කෝලේට යතින කරන්න සර්කට් ටිකක් මම ඒ ටික කරලා එන්න. දියලා හරියේ පාන්දරදලා හැරගෙන හිටපු හින්දා කොහෙද හොඳටම නිින්ද ගියා. නිදියලා දැන් තමයි යන්න කිරි බීලා බිස්කට් කෑවා. මම ඔයාලට දැන් කලින් පෙන්නපු වීඩියෝ ක්ලිප් එකේ හිටපු බරු පැටියා කොහේ ගාරේ රතිඤ්ඤ සද්දට හරි බය වෙලා අපේ කෙනෙක් හරි කොහරි ඉන්න කෙනෙක් හරි වෙන්න ඕනේ. ඉතින් දැන් එයා මාව හොයනකොට මෙහෙට ඇවිල්ලා මට ගන්න විදිහකුත් නැහැ. මං එයාට බිස්කට් 5ක් කඩලා දුන්නා. එයා 4ක් කාලේ එකක් කෑවේ නැහැ. අපේ ගෙදරට ඉස්සරහා ගෙදරට එහා පැත්තේ ආන්ටි කෙනෙක් ඉන්නේ. සතුටුන ගොඩාක් ආදරේද කොහෙද? එයා ඒ බලු පැටියාව එක්කකට ගිහිල්ලා ගෙදරකින් දාලා ඉතින්ට බත් දාලා දීලා ඒ සේරම ටික කාලා චිකන් දාලා අන්නලා තියෙන්නේ. කාලා ඇවිත් තියෙන්නේ. දැන් අපි කෑම හැදුවා. අපි හවසට යාට දෙනවා. දැන් යාගේ බඩ පිරීලානේ. එක ගොඩේ දුන්නාම රැයට දෙන්න බැරුව යන නිසා රැය වෙලා අපි දෙනවා. ඉතින් දැන් මං කන්න තමයි යන්නේ. අපි යන් කන්න. එයා එමත් ඇවිල්ලා අපේ ගේ ඉස්සරහට වෙලා ඉන්න අපිට ගෙට ගන්න දෙයක් නැහැ. අපේ බල්ල දෙනා ගේට්ටුවේ මුර. මොකද එයා කැමති නැහැ මංවත් ඉන්නවට ඒ බල්ලත් එක්ක ගිහිල්ලා කැම් කරන්න දෙයක් නැහැ. ඉතින් සෝඩි කියලා හරි ගිහිල්ලා එයාට මම කන්න බොන්න දෙනවා. ඉතින් පවුනේ. අසරණ සතෙක් එහෙම තනි කරන්න බෑ. ගෙට ගන්න විදිහක් නැහැ. එයා ගෙට එන්න try කරනවා. මං ඉතින් අපේ බල්ල දෙනවා ගේ ඇතුළට දාලා එයා පොඩක් අරගෙන වත්තේ සෙල්ලම් කරනවා. එයා පොඩි මාස 8ක් විතර. ඉතින් තාම දෙන්න කෙනෙකුත් නැහැ. එයා බැල්ලියේ. එයා ආන්ටි නම් කිව්වේ ඔපරේෂන් කරන්න එක්කන් යනවා කියලා. එයා දිගටම මෙහෙ හිටියෝ. කාලා හම්බෙන්නේ. ඔන්න ඉතින් අපි කාලයම තමයි හම්බ වුනේ. දැන් වෙලාව 6:40යි. ඉතින් අපි කාලා චුටක් කරා ඉඳලාගේ අස් කරලා දීවනලා මම නිලාකුරු දෙකක් පත්තු කරා. මම ආයි පත්තු කරන්න ඕනේ. මට මාමා කෙනෙක්ගෙනුත් නිලාකුරු පෙට්ටියක් හම්බ වුණා. මේ මගේ එක මේ මාමගේ එක. දැන් ඉතින් උදේ අඟ හොදපු නිසා ඉඳලා තමයි දැන් ඔන්න ආයෙත් අඟ හොදන්න යන්නේ. මම ඉතින් චාරිත්‍රාක් විදිහට පරණ අවුරුද්දේ නෑවට පස්සේ ආයෙ නාන්ටි දවස් 3ක් ඉන්නේ. උනට මම දවස් 3ක් වෙසන්න බෑ. මම හෙටත් නානවා. මම හැමදාම නානවා ගායිස්. අද විතරයි නෑවෙන්නේ නැත්නම් ඒක අතර ඊයේ නම් මේ චාරිත්‍රාක් එපැයි ඉතින් එක දවසක් හරි ඉන්න බෑ.
නැත්නම් මං හැමදාම නාන කෙනෙක්. එක දවසක්වත් ඉන්නේ නැහැ. මං අර බලන කන්න දෙන්නේ හෙව්ව ගයිස් ඒ බල්ලා හිටියේ නෑ. මං හිතන්නේ ආන්ටි අය කතා කරලා ගියාද නැත්නම් එයා කොහේ හරි දාගන්න ගියාද කියලා දන්නේ. ඉතින් දෙයිය තමයි. මං හෙව්ව බාර පුරාම එයා ආවේ නෑ. පව්. අනේ මට හරි දුකයි. يعني එයා හරි චූටි. අපේ ෂෙලීටත් වඩා කොටයි. එයාට තාම මාස 6ක් විතර තමයි වෙන්නේ. නැත්නම් එහෙනම් අපි වොෂ් එකක් දාගෙන හම්බෙමු. කොහොමද මගේ vlog එක? හිතනවා මගේ vlog එක ගොඩාක් හොඳට enjoy කරන්න ඇති කියලා. අනිවාර්යෙන්ම මම තාත් vlog එකක් ඉක්මනින්ම අරගෙන එනවා. තව දෙයක් කියන්න තියෙනවා. මගේ තව ඉංග්‍රීසි නෝට් එකක් තියෙනවා. නෝට් එකක් කිය මෙහෙමයි. මම ඉංග්‍රීසි වීඩියෝ ටිකක් බලනවා. ඒ වීඩියෝස් වල ඉංග්‍රීසි මම ඉගෙන ගන්නවා. ඉතින් මම ඒවා බුක්ස් වල ලියාගෙන ඩික්ෂනරි වලට ඉංග්‍රීසි පාඩම් කරගෙන මම වචන පාවිච්චි කරන්න ඒවා හොඳටම මේ පුරුදු වෙන ගමන් තමයි තාම ඉන්නේ. ඉතින් ඒක නිසා මම වීඩියෝස් බලලා මම ඒවා හුරු වෙන්නේ. මම පෙන්නන්න මගේ ඩික්ෂනරිය. ඉංග්‍රීසි බිග්ිනර්ස් ලගේ වීඩියෝස් කියලා ගැහුවාම එනවා. මේ තියෙන්නේ මගේ පොකට් ඩික්ෂනරි එක. මේක තමයි මම පාවිච්චි කරන්නේ. මේකෙත් අමතරව මම අර වීඩියෝස් බලලා ඒවැ තියෙන වචනත් මගේ බුක්ස් වල ලියලා පුරුදු වෙනවා. මම අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න චූටි හරි ආශාවක් තියෙනවා නම් ඔයාලට YouTube වල සර්ච් කරලා බලන්න පුළුවන්. ඩික්ෂනරි අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඔයාලට බැරි වචන පොත්වල ලියාගෙන පාඩම් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරලා ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි ලේසියි. එහෙනම් මම අනිවාර්යයෙන්ම හෙටත් vlog එකක් ගේන්න මම බලාපොරොත්තු ඉන්නවා. මම පුළුවන් වුණොත් හැකි ඉක්මනින්ම අරගෙන එනවා. එහෙනම් bye. හැමෝම සතුටින් ඉන්න.